සසර ගමනේ අතිමහත් දුරක් විඩාවෙන් ඇවිද අපට මේ පුණ්‍ය භූමියේ දසුන එක් මොහොතකට හෝ අමා ශාන්තියක් ලබා දෙයි. මේ දකින්නේ ඔබ නිවන් මගෙහි සජීවී සිතුවමයි. බෞද්ධයෙකුට මේ දසුන තවත් එක් ලස්සන තැනක් පමණක් නොවේ. එය තම ආත්මය සුවපත් කරන, සද්ධාවෙන් හදවත තෙත් කරන, මතු යම් දවසක නිවනට මඟ පෙන්වන ඈතින් පෙනෙන ඒ දාගැබ් පෙළහර දෙස බලා තිසා වැව් ඉවුරේ හිඳගෙන හුස්මක් ගන්නා මොහොතක් පාසා බෞද්ධයෙකුගේ සිතේ පෙනෙන්නේ සද්ධාව නම් වූ නොකැලැල් පියුමයි. ඒ අසිරිය වචනවලට සංවේදී වන්නේ හදවතේ ගැඹුරටම කිඳා බැස යන නිහඬ ආධ්‍යාත්මික ගනුදෙනුවක් ලෙසිනි. සැඳෑ හිරු රැස් වැටි රන් පැහැගැන්වුණු රුවන්වැලි සෑරදුන් දකින විට බෞද්ධයෙකුට පෙනෙන්නේ හුදු ස්තූපයක් නොව ජීවමාන බුදුරජාණන් වහන්සේ ඉදිරියේ වැඩහිඳින්නාක් වැනි අමුතුම හැඟීමකි. ඒ දවල පැහැය තුලින් පිළිඹු වන්නේ උන්වහන්සේගේ නිර්මල ධර්මයයි. තිසාවැවේ රිදීතිය මතින් හමායන සිසිල් පවන ඒ මහා සෑරජුගේ සෙවනේ සැනසෙන්නට අපව කැඳවන ආරාධනාවක් බඳුය. තිසාවැවේ රළ පෙළත් ඒ ඉස්මත්තෙන් පෙනෙන මහා සෑරජුගේ දර්ශනයත් සිතට ගෙන එන්නේ පුදුමාකාර සැහැල්ලුවක්. මේ තමයි ලොව උතුම්ම පුණ්‍ය භූමියයි සිතන විට බුදු ගුණ සිහිපත් වෙමින් සද්ධාව හදවත පුරා ගලා එනවා.